උඹේ මූණ ඉස්සර තිබුණේ පූර්ණ චන්ද්‍රයා වගේ. කොච්චර ලක්ෂණ. හැමෝම කියනවා ඒක. සිගරට් බීලා දැන් කපනාඩු ගැලවෙච්ච බිස්සියක් වගේ. එහෙම තමයි කියන්නේ. කෙනෙක් බල මේ තාත්තමට හම්බෙලා ගොංග මේ රස්තාවෙන් අයින් කරන්න යනවා කියලා. ඔව් එහෙම කිව්වලු. අනේ මිනිහා උඹට ගෑපෙන රස්සාවක් මුළු ලංකාවෙම නැහැ. ඒක නම් ඇත්ත. බල රස්සාවක් මේ ඔක තියෙන අගේ දන්නේ නැහැ. ඒක තමයි උඹලට වෙලා තියෙන කරුමේ මං කියන්නේ. ඒක නම් කර්මේ තමයි. ඔයාලා ඒකට මොකද රස්සාවක් හොයාගන්න යනකොට නම් පසඟ පිහිටවලා වැඳගෙන ඔක්කොම කෙන්දිරි ගාගෙන ගිහින් තමයි රස්සාව ලබා ගන්න. ගත්තට පස්සේ මුකුත් මතක නැහැ. මොකුත් මතක නැහැ. ඒක නේ උඹලට වෙලා තියෙන්නේ. අම්මා පාව මාමයි කටේ මතුරන් දාන්න වටිනවා. ඒක නම් ඇත්ත. උඹලට කරන්න තියෙන්නේ උඹලා ඔයාටමලට පාඩම් වශයෙන් ගෙවල් වල බඩගින්නේ තියන්න ඕනේ. එතකොට උඹලට හරියන්නේ. ගෙවල් වල බඩගින්නෙම තියන්න ඕනේ. දැන් උඹලා ලොක්ක හම්බෙලා ගිහුවා උඹ එන මාසේ අස් කරන්න යනවා කියලා. ඔව් එහෙම කිව්වලු. උඹ මේ ගෑනු ළමයි එක්ක වැඩියෙන් නටන එක කියන්නේ ඇත්ත නේද? ඔව් ගෑනු ළමයි එක්ක වැඩියෙන් නටනවලු. උඹට ගෑනු ළමයි දැක්කම අමුතු පිස්සුවක් හැදෙනවලු. ඒක නම් ඇත්ත. ගෑනු ළමයි දැක්කාම 아무තු පිස්සුවක් හැදෙනවා මට. උඹ හින්දා මුළු වැඩපොළටම කෝලමක් වෙලාලු දැන්. ඔව් වැඩපොළටම කෝලමක් වෙලාලු. මිනිහෝ රස්සාවක් කරනවා නම් ඒක හරියට කරපන් නැත්නම් අස්ලා නිකන් ඉඳි. ඔව් ඒක නම් ඇත්ත. මාමයි කඩේ මසුරන් දාන්න වටිනවා. කොහොමද මිනිහ මං කියන එකම කියන්නේ මොකද මේ බබෙක්ද උඹ? ඈ මගේ මොකද්ද මේ මං කියන්නේ මේක කියන්නේ මේ කතා කරපන්කෝ. නෑ මාමේ අපේ තාත්තා කිව්වා කන්තෝරේ ලොක්කා මාමා හොඳට දන්නවා කියලා ඕන දෙයක් කරගන්න පුළුවන් කිව්වා. කන්තෝරේ ලොක්කා දන්නවා ඉතරක් නෙමෙයි. ඔබ දැනගනින් ඔය කන්තෝරේ ලොක්කා මගේ නෑදෑයි. අම්මා පා. ඔව් ඔබ දන්නවා ඒකි මුදියන්ති. ඈ කොළොන්නාවෙන් එහා හිටියේ. ඔව් මේ කොහෙද මේ ගිරාඳුළු කෝට්ටේ පබිසය දන්නවද? ඒක තමයි. පවිසයගේ මල්ලි කෙනෙක් හිටියා දන්නවද චලෝසිඤ්ඤෝ කියලා? ඔව් චලෝසිඤ්ඤෝගේ නංගි බැන්දේ කවුද දන්නවද? කවුද? ජෝකින්සිඤ්ඤෝ. එයාගේ පුතේගේ පුතෙක් තමයි ඔය ලොක්කා. ඒ කියන්නේ මගේ පොස් කසින් ඉංග්‍රීසියෙන් කියනවා. අම්මා ඔව් මට ඕන දෙයක් කරන්න පුළුවන් ලොක්කා කියන්නේ. නමුත් මට දැන් වැඩ කරලා ගමේ ඔය වැඩ මිනිස්සුන්ට කරන්න එපා. කිසිම කුසගුණයක් දන්නේ නැති මිනිස්සු ඔය ගමේ. එහෙම කියන්න එපා මාමේ. උඹට එහෙම කරන්නේ නෑ. කල්යාණවති හින්දා මම උඹට කරලා දෙනවා. මම උසස් කරලා දෙනවා උඹ. හැබැයි මේ පාරත් පරිස්සම් වෙලා වැඩ කරපන්. කොහොමයි මාමේ? පාස් කසින්ට කියලා කොමාරි උසස්සිය. ඔව් පාස් කසින් විතරක් නෙමෙයි හොඳ කොනැස්සල් කියන මිනිහෙක් නේ මම. ඔව් උඹ දන්නේ නෑ මගේ හැටි. ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි උඹ කායකවත් කියන්න එපා. එහෙමනම් අපි ඔව් දැම්මම යන්. අද හොඳයි නේ. එන බලන්නකෝ. ආමේ ඈ කයි කවුද? බල්ලෝ කයි. බල්ලෝ ඉතින් කනවනේ නේද? බත් කනවා වෙන මොකද? නෑ අර බෝඩ් එකක් දාලා තියෙන්නේ බල්ලන්ගෙන් ප්‍රේසම් ගන්න කියලා. උඹ දන්නේ නැති අනේ මන්ද බං උඹලා වල මොකක්වත් නැහැ. බෝඩ් දානවනේ නේ බල්ලන්ගෙන් ප්‍රේසම් වෙන්න කියලා. ඉතින් පිස්සු බල්ලෝක හැමතැනම තියෙනවා බල්ලෙන් ප්‍රේසම්. මදුරුවන්ගෙන් ප්‍රේසම් වෙන. ඔය පාරේ යන්න ඕ දකුණින් යන්න. පවට වහන වමෙන් යන්න. ඔය බෝඩ් එක දැන් නෙම් පෝරුනේ. ඔයාට ගුණා මොකද? මකමාරිම ගොටේ විදියට මට නම් බයයි මාමේ. බය වෙන්න එපා බං. මේ මහත්ය මේ මහත්ය ලේම් පැටිය වගේ කාලෙත් මං වඩාගෙන තියෙනවා. මම දැක්කම අඬ ගහයි කම් කියලා ඉංග්‍රීසියෙන් අඬ ගහයි. එහෙම වරේ. බබයි නතු වරේ මාත් එක්ක. ආයින් පස්සේ කවුද ඉන්නවා වගේ? ඈ ආයා කෙනෙක්ද නෝනා කෙනෙක්ද දන්නේ නැහැ. මහත්තයා ඉන්නවද? මහත්තයා ඉන්නවද? කවුද? හාමුද? හාමුද කියලා අහනවා. ආන්න බගේ බව නගුල ගෙනාවේ නැහැ කියලා.
ආන්න නගුල ගෙනාවේ නෑ. මහත්තයා ඉන්නවද? හාමු ගෙදර නෑනේ. පස්සෙන්ද දැන් යන්න. පස්සෙන්ද බෑ නෝනා. අපි ටිකක් දුර ඉඳලා ආවේ. අපි නවතිලා ඉඳලා මහත්තයා හම්බෙලාම යන්න. පස්සෙන් නේ. මේ නෝනා අඳුරන්නේ නෑනේ අපි කට්ටිය. මහත්තයා ඉතින් කම් මම කිව්වනේ මහත්තයා නෑනේ දැන් යන්න පස්සෙන්ද. අම්මු ඇතැම් 72ක් දුර ඉඳලා. අද පරක්කු වෙනවා දැන් යන්න. මේ අපි ඉන්න එක ප්‍රශ්නයක් නෑ අපිට හැන්දෑ වුණා. නලෝ යනකට හරියට නෑ මේ විදිය කෙනෙක් ගෙදරක ඉන්නකොට හරි වා. මේ අපි ඉන්නලම යන්නම් ඒක ප්‍රශ්නයක් නෑ. සොෆී ඔය සොෆ්ට් ඩ්‍රින්ක් එක ලෑස්ති කරන්න. මේ බලන්න මැනිකා මේ හරියට මෙවයි ඩස් පීරවත් නෑනේ. ඉක්මන් කරලා මේවා ගෙනල්ලා පීන්න. අතු ගාලා නෑ ඉන් කුණු. පොඩ්ඩක් එහාට වෙන්න. එහාට වෙන්න. පොඩ්ඩක් එහාට වෙන්න. පොඩ්ඩක් ඔයත් එහාට වෙන්න. මෙතෙන් අර ගේට්ටුව වහපන්. පළ ගේට්ටුව වහපන්. කියන පිටිසර සඳහන් මේ පොඩ්ඩක් එහාට වෙන්න. මේ ඔයත් පොඩ්ඩක් එහාට යන්න. එහාට යන්න. ඉක්මන් කරලා ඩ්‍රින්ක් එක හදන් වරින්. ඉක්මනට ගෙනේ. මැනිකා මේ බඩු පීඩපන් එහාට වෙන්න. ඔයාලා එහාට වෙන්න. දෙන්නම එහාට යන්න. ඔයා එහාට වෙන්න. ඔගොල්ලෝ හරි කරදරයි නේ මට. හරිම කරදරයි. අනේ ඔයා නැගිටින්න උතනේ. නැගිටින්න. මේක බෑන්ඩ් එක දැන් ඔතනින් එහාට වෙන්න. දැන් මාත්‍ය ආවම මට බණිවි. ඔයගොල්ලෝ පස්සේ එන්නකෝ දැන් යන්නකෝ. පිස්සු කරනවල පස්සේ එන්නකෝ. මේ හැත්තම් 72ක් ඈත ඉඳලා මේ අපි එන්නේ. අපිට ආයෙ ඉන්න බෑනේ. ප්ලීස් අනේ. මාත්‍ය අඳුරයි. දැක්ක ගමන. ඔයගොල්ලෝ යන්නකෝ. කොහෙන්ද? පිස්සු දායි මේක. පස්සේ එන්නකෝ මට නැත්තම් බණිවිනේ. ඔයලා එහාට වෙන්න පොඩ්ඩක්. කියන්නම්කෝ නෝන. අර යට යන්න. කලබල නැති ඉන්නකෝ. අනේ ලොකුනේ අර යට වෙන්න. හරි මම මහත්තයා කතා කරන්නම්. එහාට වෙලා ඉන්න නැත්තම් මහත්තයා මට බනිවි. කෑමට එහෙම කතා කළොත් අදිමදි කරපන්. එක පාටම ගිහින් වාඩි වෙන්න එපා. අපි කන්න බොන්න නැති මේ සිතුවිලි. දැන් බෑ කියලා ටිකක් අතමල යන්න. කෑම එක පාටේ. කෑම ලෑස්ති කරනවා. ඔය පුස්ම ගහන්න. චී අයියෝ මොනාද ඔය කරන්නේ පොතට චී කෙල ගගා. තාම මේ මහත්තයා බැලුවෙත් නෑ පේපර් එක. ඕගොල්ලෝ බලන්නේ යන්නකෝ. දැන් මහත්තයා එයිනේ. ආවම මට බනිනවා. නෑ පිස්සු දාපි. ඔයගොල්ලෝ යන්න. ඒක බල අපි බල. දැන් එන්න ළඟයි. ඔව් අන්න කායිකාව. දැන් එනවා කාර් එක. ආයි මෙතනින් එනවා කාර් එක අපි යට වෙන්නේ නෑ. ඒක කාර් එකේ. අනේ උනත් ඔයගොල්ලෝ යන්නකෝ. දැන් කාර් එක එනවනේ අර ආන නැවතුව එන්නේ. අනේ යන්න මට බනිනවනේ. ජේමිස් අර බෑග් එකයි ෆයිල්ස් ටිකයි ගේන්න අර කාර් එකේ තියෙනවා. ප්‍රේමා. yes who is this? මම දන්නේ ඔයා හම්බ වෙන්න කියලා ඉන්නවා එවිලා. ඇල්වින් අයියා මාත්. ඇල්වින් අයියා. Alvin? Oh. Who asked them to come here? Come, what the දන්නේ I don't know. ඇල්වින්. Mocha?
දාසයි පුතා ඇල්බින් Get some lime juice ටිකක් හදලා දාන්න මේනිකා ලයිම් ජූස් දාන්න. ලයිම් ජූස් දුන්නට පස්සේ මොනවද දෙන්නේ? එහෙම බලන්න. විස්කි. ඔව්. මොකද දැම්මම විස්කි ටිකක් බීලා ගියාම මොනවද? එහෙද? ඒමා දැන්ම විස්කි බෝතල් අරින්න එපා. කුඩේ මගේ නම කියනවා. බෝතල් නෙවෙයි මම බල්ලෝ ලියලා අරිනවා. දැන් බල්ලෝ ටික. රෝවර්. Minor Austin, come here darling. Come here. මේ බල්ලෝ ලියනවලු. බය වෙන්න එපා. බල්ලන්ට ඕන බල්ලෙක් පැනගෙන යනකොට ඕම් හිතු කුක්කා ඉඳලා හොදි බොක් මම යන්නම්. ඔය බල්ලන්ට මම බය නැහැ. Rover, pusi. Rover. මාමා කිව්වා නේද මාමාගේ ලොකු නෑදෑයෝ කියලා. බල්ලෝ එක්ක මොන නෑදකන්ද බං ගිහිල්ලා මුරුංග දළු ටිකක් හොයාගෙන වරෙන්.